මේ වගේව බැරනම් බං උඹලගේ ඔළුවට තට්ටු කරලා බලපල්ලා. මොකද මේ වගේව බැරුව ගිහිල්ලා විභාගයට උඹලට වෙන්නේ අර දැල් කවුලෙන් අහත දිහා බලාගෙන ඉන්න. මේවා ඒ තරම් සරලයි. මේවා මොනවද මේ? ඉස්සර හිටපු රජවරු තමන් මාර පොරක් පට්ට චරිතයක් කියලා පෙන්වන්න දරපු උත්සාහයක් මේ තියෙන්නේ. බෝධිසත්ව, පර්වත රාජ්‍ය, වීරත්ව, චක්‍රවර්ති, දේවත්ව වගේ මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. මේ මම මාර පොරක් නේ. මම පට්ට චරිතයක් කියලා ජනතාවට පෙන්වන්න. මේ රජවරු පාවිච්චි කරලා තියෙනවා. එතකොට කූටකන්න තිස්ස රජතුමා, කූටකන්න තිස්ස කියන මේ පාලකයා දඹුලු විහාරය ලිපියේ තමන් දෙවියෙකුටත් වඩා ප්‍රබලයි කියලා ඉස්මතු කරන්න නරයිසර කියලා සංකල්පයක් පාවිච්චි කරලා තියෙනවා. නරයන්ට ඊශ්වර වූ ඒ සංකල්පය තමයි මෙයා පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මෙයා දෙවියන්ටත් වඩා බලවත් කෙනෙක්. එහෙම තමයි කියන්නේ. දුටුගැමුණු රජතුමා මෙයා එළාරට ගිහිල්ලා ගහලා එළාරව ඝාතනය කළානේ. එළාරගෙන් රට මුදාගත්තා. මෙයා පාවිච්චි කළා තමන් මාර චරිතයක් පට්ට පොරක් කියලා කියන්න වීරත්ව කියන සංකල්පය. වීරත්ව මාර වීරෙක් ගැහුවා ගිහිල්ලා එළාරව මැරුවා. ඒ වගේම පළවන කාශ්‍යප කියන පාලකයා පළවන කාශ්‍යප ඓතිහාසික සීගිරිය හැදුවා. ක්‍රිස්තු වර්ෂ 477 ඉඳලා 495 වෙනකල් ලංකාව පාලනය කළා. මේ පාලකයා තමන්ව ප්‍රබලයක් කියලා ඉස්මතු කරගන්න, ජනතාවට මාර පොරක් කියලා පෙන්වන්න ආලක මන්දාධිපති, අලකපය මහරජ කියන නම පාවිච්චි කළා. කුවේර කියන සංකල්පයක් පාවිච්චි කළා. මේ පළවන කාශ්‍යප නිකම් මිනිස්සෙක් නෙමෙයි, ආලක මන්දාධිපති. ලොකු ගැම්මක් එනවා ඒ නම කියනකොට. තමන් පොරක් කියන දේ ඉස්මතු වෙනවා. මහසෙන් රජතුමා වැව් විශාල ප්‍රමාණයක් නිර්මාණය කළානේ. කවුඩුළු, හුරුළු, මාමිනියා, මහ කනදරා, මාගල්ල, මින්නේරි, කාලිංගල, පබ්බතන්තල වගේ එළමාර්ග පවා මොහු නිර්මාණය කළා. මොහු මහ ජනතාවට විශාල සේවයක් කළ පාලකයෙක්. මේ නිසා මහසෙන් රජතුමාට දෙවියෙක් කියන සංකල්පය ජනතාව ඒත්තු ගන්නවා. එහෙම නැත්නම් දේවත්වයෙන් පිදුව ජනතාව මහසෙන් දෙවියෝ කියලා කිව්වා, මින්නේරි දෙවියෝ කියලා කිව්වා, හතරජුරු බණ්ඩාර දෙවියෝ කිව්වා, ගලේ බණ්ඩාර දෙවියෝ කිව්වා. ඒ කිව්වේ කාටද? මහසෙන් රජතුමාට. මේවා සරලයි. මේ මහා ලොකු ලබ්බවල නෙවෙයි මේවා ඇත්තටම. නිශ්ශංකමල්ල රජතුමා කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ නිශ්ශංකමල්ල රජතුමාට මෙහෙවරුමක් තිබෙන්නේ නැහැ. මේ මිනිස්සු ඉන්දියාවේ ඉඳලා ආපු මිනිස්සෙක්. ලංකාවේ බලය තහවුරු කරගන්න නිශ්ශංකමල්ල රජතුමා කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියන නම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේවා ටික දන්නවා නම් මේවා මේ ලොකු ඇති දෙයක් නෑ ඇත්තටම. මේවා මේ දන්නවා නම් ඔයාලට ලකුණු 6ක් ගන්න පුළුවන්. ලකුණු 6ක් ගන්න පුළුවන් ඔයාලා දන්නවා නම් මේ කරුණු ටික. ඉතින් මේවා ඉතාම සරල දේවල්. මේවා දන්නේ නැතුව විභාග වලට යන්න එපා. ගිහිල්ලා වැඩක් නෑ. ගෙදර ඉන්න ඊට වඩා හොඳයි.